හෙලෝ ආයුවන් කියලා සාදරෙන් හැම පිළිගන්න. ඉතින් ගොඩ කාලකට පස්සේ අද බිට්කොයින් අප්ඩේට් එකක් දෙන්නයි. මොකද හැමෝම දැන් කම්ෆියුස්ලා ඉන්නවා මෙතනින් බිට්කොයින් එක උඩ යයිද පහළේද කියලා කවුරුවත් කාටවත් හිතාගන්න බැරි තත්ත්වයක තමයි ඉන්නේ. ඉතින් මං වලට අද අප්ඩේට් එකෙන් දෙන්නම් බිට්කොයින් එක මොකද්ද කරන්න කියලා. දැන් ඔයාලා දැක්කා ඉස්සල්ල පාර අපිට බිට්කොයින් එක උපරිම මාකට් අප් එකකට ආවා ඩොල 1,09,659 වගේ ලෙවල් එකක් ආපහු එක ඩවුන් වුණා ඩොල 74,685 වගේ. එක නැවතත් අප් වුණා ඩොල 1,11,839ට වගේ. ඉතිං දැන් මෙතන්දී කට්ටියම කල්පනා කරන්න දෙයක් තමා දැන් බිට්කොයින් එක දැන් අපි බැලුවොත් එහෙම මෙන්න මෙහෙම දෙයක්. දැන් මෙතන මේ වගේ ලෙවල් එක තියෙද්දි බිට්කොයින් එක මේ ලෙවල් එක දැන් ඔයාලට පේනවා කඩලා වගේ තියෙනවා. කියන්නේ බ්‍රේක් කළා වගේ තියෙනවා. දැන් මෙතන සපෝට් එකක් අරන් වගේ තියෙනවා. ගොඩක් කට්ටිය කියන්නේ බිට්කොයින් එක මෙන්න මෙහෙම යයි කියලා. ඒ කියන්නේ මෙතන මෙහෙම යයි කියලා. නමුත් ඇත්තටම එහෙම දෙයක් වෙන්නේ නෑ. මට හිතන විදිහට ඕගොල්ලෝ හිතන්න කොහොමද දන්න ඕගොල්ලන්ගේ කැමැත්තක් ඕගොල්ලෝ හිතන විදිහ මට හිතන විදිහට එහෙම වෙන්නේ නෑ මේ වෙලාවේදී. මේ වෙලාවේදී ගොඩක්ම බිට්කොයින් එක ගන්න ක්‍රියාමාර්ගයක් විදිහට මට පේන්නේ බිට්කොයින් එක ඔයාලට පේනවා දැන් මගේ මේ තියෙන මූවිං ඇවරේජ් කිහිපයක් එක එක ප්‍රයිස් රේන්ජ් වලට අරගෙන තියෙන. හරිද? එතකොට මේ ලයින් ක්‍රොස් කරන විදිහ මේ වදින විදිහ අනුව තමයි මම මේකේ ප්‍රෙඩික්ෂන් ගන්න. එතකොට මට මෙතනදී හිතන දෙයක් තමයි දැන් අපි බොලින්ජර් බෑන්ඩ් එක දැම්මත් බලන්න මෙතන බොලින්ජර් බෑන්ඩ් එකේ මැද තියෙන මේ ලයින් එකේ මේක පැතිලා වික් එකක් ගහලා උඩ යනවා වගේ තමයි පෙන්වන්නේ. දැන් බලන්න මෙතන අපි RSI එකත් තේම RSI එකේ තාම මැද තියෙන මේ කහපාට ලයින් එක පැත්තට යන ගමන් තියෙන්නේ. මේකට ඇවිල්ලා මම මේක දාලා තියෙන්නේ මේ ලයින් එක. එතකොට මේකට ඇවිල්ලා මෙතන වැදිලා ආයි උඩ යන්න පුළුවන් කියලාත් කියනවා. හැබැයි මේකෙදි එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා තමයි මම කියන්නේ. මම හොයාගත්ත තොරතුරුත් අනුව ඉතින් මේකෙදි අපි බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් මෙතනට ඇවිල්ලා මේක කෙලින්ම මෙතන නම් මෙහෙම පල්ලෙහාට එන්නේ නැහැ. මම කියන්නේ මේක පල්ලෙහාට එනවා කියලා දැන් මෙතනින් පස්සේ. හරිද? එතකොට මම කියන්නේ මෙහෙම පල්ලෙහාට එනවා කියලා. එතකොට මේක මෙතනින් කෙලින්ම ඩොක් කාලා මෙතන ඉඳන් පල්ලෙහාට එන්නේ නැහැ. කාටවත් මෙතනින් මෙහෙම ට්‍රේඩ් එකක් දාලා මෙහෙම ගන්න බෑ. හරිද? එතකොට මේක අනිවාර්යෙන් තව පොඩ්ඩක් උඩට එනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් අපිට අනිවාර්යෙන් මෙන්න මේ කියන ප්‍රයිස් රේන්ජ් එකට යන්න පුළුවන්. කියන්නේ අපි ෂෝට් එකක් දානවා වගේ නම් ෂෝට් එකක් දානවා වගේ නම් සාමාන්‍යයෙන් මෙන්න මේ කියන තැනට ඇවිල්ලා තමයි මාකට් එක ආපහු ඩවුන් වෙන්නේ. ඒ කියන්නේ මාකට් එක දැන් මෙතනනේ තියෙන්නේ. මෙන්න මෙතනනේ. මේක මෙන්න මෙතනට ඇවිල්ලා තමයි මෙහෙම ඩවුන් වෙන්නේ. ඩවුන් වුණොත් හරිද? එතකොට ඕගොල්ලන්ට බැහැ කීයටවත් මෙතනින්ම ට්‍රේඩ් කරන් බලන් ඉන්න. එතකොට මේ ටික යනකොට අනිවාර්යෙන් ඕගොල්ලෝ ලොස්ට් එකකට යනවා. එතකොට මාකට් එකේ උපරිම ඩවුන් එක බැලුවොත් එහෙම මම හිතන්නේ නැවත වාරයක් ඩොලර් 74,763ට මේ වගේ ප්‍රයිස් රේන්ජ් එකකට කියලා. මම හිතන විදිහට ගොඩක් වෙලාවට මේ බිට්කොයින් එක යන ප්‍රයිස් රේන්ජ් එක තමයි
මේ 87,667 කියන ප්‍රයිස් රේන්ජ් එක මෙන්න මෙතන්ට වගේ. කොට ගොඩක් කලාට බිට්කොයිනට අපි ෂෝට් ට්‍රේඩ් කරනවා මෙන්න මෙතන ලිමිට් ෝඩර ගත්තාල ගන්න පුළුවන් අපිට සාමාන්‍ය එතකොට අපිට ස්ටොප් ලොස් එක සාමාන්‍යයෙන් 1,12,000 ගානට තියන්න පුළුවන් 264ට වගේ. එතකොට උපරිම ප්‍රොෆිට් එක එතකොට සාමාන්‍යයෙන් මෙන්න මේ ගන්න වගේ 89,145න් වගේ අපිට තියන්න පුළුවන්. එතකොට බිට්කොයින් එක අප්ඩේට් එකකට මට මේක තමයි දෙන්න තියෙන. එතකොට ඕගොල්ලන්ට උපරින් මෙන්න මේ ප්‍රයිස් රේන්ජ් එකට තමයි එන්න පුළුවන් කියලා. මෙතනින් පස්සේ වෙන දේ අපිට චුට්ටක් බලන් ඉන්න වෙනවා. දැන් තියෙන තත්ත්වයට අනුව මේ දේ තමයි වෙන්නේ. ගොඩක් වෙලාවට උඩ යන එකක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් අපි බලමු බිට්කොයින් එක මොකද්ද කරන්න කියලා. සාමාන්‍ය මේ ප්‍රයිස් රේන්ජ් එකට සමහර විට තව දවස් දෙකකින් හෝ ඒ වගේ ටයිම් එකදී අනිවාර්යෙන් මේ ප්‍රයිස් රේන්ජ් එකට ඇවිල්ලා එතනින් පහළට එන්න පුළුවන් මේ බිට්කොයින් එක. එහෙනම් අනිවාර්යෙන් සබස්ක්‍රයිබ් කරලා දාගෙන යන්න, ලයික් එකක් දාන්න. ඕගොල්ලන්ගේ අදහස් අනිවාර්යෙන් මට බිට්කොයින් එක මොකද්ද වෙන්නේ කියන අදහස් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඕගොල්ලන් ලයික් කරලා තියෙනවා නම් අනිවාර්යෙන් අදහස් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟට බිට්කොයින් එක කීයට එයිද මොකක් වෙයිද කියන එක ගැන. එහෙනම් හැමෝටම ජය වේවා.